අපි නැවතත් එකතු වෙන්නේ මනෝජ් නානයක්කර YouTube channel එකත් සමග. අපි ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා මනෝජ් නානයක්කර YouTube channel එකට. විශේෂයෙන්ම අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කරුණු කීපයක්. මේ වෙනකොට සමාජය තුළ කතා බහට ලක් වෙලා තියෙන එකක් තමයි පහුගිය කාලයක් තිස්සේ ඒ සටනට අපි යම් දායකත්වයක් ලබා දුන්නා. නමුත් අපි 100%ක් ඒ සටන තුළ අපි රැඳුන්නේ නැහැ. හැබැයි මූලික වශයෙන් යම් සහයෝගයක් ලබා දීපු සටනක් තිබ්බා. විශේෂයෙන්ම ඔය වෛද්‍ය චමල් සංජීවලා ගෙන ගිය සටන උන් මූලික වෙලා කරපු සටන. ඒ තමයි human immunoglobulin සම්බන්ධයෙන් කෙහෙලිය රඹුක් කැල්ල සම්බන්ධ ඒ කාරණාව. එතකොට අද දවසේ අපි කතා කරමු නැවත එම කාරණාව කරලිට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ ඊටමත් වැරදි විදිහට යම් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය තමන්ට අවශ්‍ය විදිහට රජය අපහසුතාවයට පත් කරන්න මේ සත්‍ය කතාව වෙනස් කරලා පාවිච්චි කරන විදියක් පේනවා. ඒ නිසා අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා human immunoglobulin සත්‍ය කතාව මොකක්ද කියලා වර්තමානයේ තුල ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මාධ්‍ය ක්ෂේත්‍රයේ වගේම පාර්ලිමේන්තුවේත් අපි දැක්කා. ඊට අමතරව අධිකරණ ක්ෂේත්‍රයේත් අපි දැක්කා. නීතිඥ ක්ෂේත්‍රයේත් අපි දැක්කා. අධිකරණ අමාත්‍යවරයා හර්ෂ නානයක්කාර මහත්මයා විසින් මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ නඩු තීන්දුව සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය. එනිසා අධිකරණ ඇමතිගේ ඒ කතාව සහ අධිකරණයේ ස්වාධීනතාවය ගැන යම් කරුණු කීපයක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ ප්‍රධාන මාතෘකාව හැටියට අපි ඒත් එකම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පච ජනගත කිරීමට පච කියන පචෝරිස්ලා. හොඳයි නේ? පච ජනගත කිරීමට පච කියන පචෝරිස්ලා ගැන අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එමනම් අපි උඩ ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා රැඳී ඉන්න දිගටම මනෝජ් නානයක්කර YouTube channel එකත් එක්ක ඔබ තවමත් මනෝජ් නානයක්කර YouTube channel එක subscribe කරලා නැත්නම් ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා ඔබ අපේ නාලිකාව subscribe කරන ගමන්ම ඔබේ හිතවතුන්ට ආදරණීයන්ට මිත්‍රයන්ට ඥාතීන්ට දන්න කියන හැමෝටම මේ මනෝජ් නානයක්කර YouTube channel එක හඳුන්වලා දීලා ඔවුනුත් අපේ නිත්‍ය ග්‍රාහකයන් බවට පත් කරන්න මේ වීඩියෝස් ඔවුන් සමග share කරගන්න ඒ හරහා මේ අපි කරගෙන යන කතා බහ නේ අපි කරගෙන යන කතා බහ තවත් ප්‍රවර්ධනය කරන්න අපිත් එක්ක අත්වල බැඳ ගන්න කියලා සක්‍රීයව අත්වල බැඳ ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. හොඳයි. human immunoglobulin ඖෂධය පිළිබඳ බරපතල කතා බහක් අපි දන්නවා දැන් ටික කාලයක තිස්සේ ආවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අවසානයේදී ජාතික ඖෂධ නියාමන කමිෂන් එකේ වගේම ඖෂධ නියාමන අධිකාරිය වගේම කෙහෙලිය රඹුක්වැල්ල ඒ වගේ බරපතල ඉහළ තලයේ කණ්ඩායමක් රක්ෂිත බන්ධනාගාර ගත වුණා. ඒ සම්බන්ධ නඩු කටයුතු ක්‍රියාත්මක වුණා. මොකද මෙතන තිබිච්ච ප්‍රශ්නේ තමයි human immunoglobulin කියලා ඒ ඖෂධ නාමයෙන් ඇත්තටම ඉන්දියාවේ සමාගමක් මේකට පෙන්නලා ඉන්දියාවේ සමාගමක නමක් හඳුන්වලා දීලා සත්‍ය ලෙස මුනේ ලංකාවේ කොහෙවත් තිබිච්ච තැනක මේකට වතුරවත් වගේ දෙයක්, يعني කිසිදු ඖෂධීය මේකක් නැති දෙයක්, වටිනාකමක් නැති දෙයක්, ගුණයක් නැති දෙයක් ඒ කුප්පි වලට ඒවට පුරවල ඉවරලා ඒවා අලෙවි කිරීම තමයි මේ හරහා වෙලා තිබෙන්නේ. එතකොට සත්‍ය ලෙස මේ බෙහෙත් يعني බාල බෙහෙත් හරි කියලා කියන්න ඒවා ඉන්දියාවෙන් බහල බෙහෙත්වත් ඒක ගෙන්නුවේ නැහැ කියන එකයි කාරණාව. මොකද ඒකවත් නිෂ්පාදනය කරේම ඒ කියන්නේ මොකක් හරි අදාළ ඉමුනෝග්ලොබින් මේකට අදාළ පිරවීම කරේ ලංකාවේ. හරිද? ලංකාවේ පුරවලා හොරාට ඉන්දියාවෙන් ගෙනාවා කියලා ඒක දීපයක තමයි ඔය කියන චෝදනාව. ඒක තමයි ඇත්ත කතාව එතනට ආපු. දැන් නැවත රජය මේ ඉමුනෝග්ලොබින් කියන එක නොදී ඉන්න බෑ. හරිද? ඉමුනෝග්ලොබින් දීම අත්‍යවශ්‍ය වෙනවා. හරිද? ඒ නිසා මේ ඉමුනෝග්ලොබින් ඖෂධය අඛණ්ඩව රජය විසින් ගෙන්වීම සිද්ධ කරගෙන යනවා. දැන් නැවත මේ ඉමුනෝග්ලොබින් දෙනකොට යම් මාධ්‍ය ආයතනයක් හෝ දෙකක් සහ සමාජ මාධ්‍ය නඩයක් ඒත් එක්කම මේක රජය විසින් අර කෙහෙලියගේ කාලේ ගෙන ආපු ඉමුනෝග්ලොබින් මෙන්න නැවත දෙනවා. දැන් ඒ කෙහෙලියගේ කාලේ ගෙන ආපු ඉමුනෝග්ලොබින් ගැන ප්‍රශ්නයක් නැහැ කියලා වාර්තාවක් ඇවිල්ලා තියෙනවා කියන පට්ටපල් බොරුව ජනගත කරන්න උත්සාහ කරා. හරිද? දැන් අපි දැක්කා මේ මාධ්‍ය නාලිකා පුලා කියනවා අම්මෝ නෑ අපි කිව්වේ මේකයි මේ කතාව නෑ. එයාලා ජනගත කරන්න උත්සාහ කරේ දැන් මුදා හැරලා තියෙන ඉමුනෝග්ලොබින් උත් කෙහෙලියගේ කාලේ ගෙන ආපුවම තමයි. හරිද? කියන එක තමයි ජනගත කරන්න උත්සාහ කරේ. හැබැයි ඇත්ත කතාව මොකද්ද? ඇත්ත කතාව තමයි
කෙහෙලියගේ කාලේ ගෙනාවා කියලා ප්‍රශ්නගත වෙච්ච ඉමියුනෝග්ලොබින් නිශ්චිතවම ඉන්දියාවෙන් ගෙන්නපුවා නෙමෙයි. එව්වා මේ ලංකාවේ හරිද රසායනාගාරයක් කියලා ඖෂධ නිෂ්පාදනාගාරයක් කියලා බලපත්‍රයක් නොලබපු ආයතනයක පුරවපුවා. හරිද පුරවපුවා. දැන් ඊට පස්සේ ඒ සියල්ලක්ම අයින් කළ ඉවරයි ගබඩාවලින්. හරිද ඒ සියල්ලක්ම ඖෂධ ගබඩාවලින් අයින් කළ ඉවරයි. ඒක ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශයට පත් කරා. අනිත් පැත්තෙන් ගත්තාම වෙනත් කාණ්ඩවලින් ඉන්දියාවේ සමාගම් වලින් පැහැදිලිවම ඉමියුනෝග්ලොබින් ගෙනල්ලා තියෙනවා. හරිද? ඒ ගෙනාපු ඖෂධ පිළිබඳ යම් සංකූලතාවයක් ඇතිලා තිබ්බ එක සමාගමකින් ගෙනාපු සංකූලතාවයක් ඇති වෙලා තිබ්බා. ඒ ගැන විශේෂඥ වෛද්‍යවරු 3 දෙනෙක්ගෙන් සමන්විත කමිටුවෙන් පරීක්ෂණ කළා. යම් ගැටලුවක් ඒ ඖෂධය ගැන තියෙනවා කියලා කිව්වහම ඒ කාණ්ඩය తాවකාලිකව ඉවත් කරලා තියෙනවා භාවිතය. හරිද? නැවත හැබැයි එහෙම වුණාම විශේෂඥ ඒ කියන්නේ සුවිශේෂී වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් ලබා ගන්නවා. ඒක ලබා ගැනීම කරලා දැන් ඒක ගැටලුවක් නෑ. ඒක මුදා හරින්න පුළුවන් කියන තැනට විශේෂඥ වෛද්‍යවරු ඖෂධ නියාමන අධිකාරිය ඇවිල්ලා තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඊට අමතරව ඉන්දියානු ජාතික ඖෂධ නියාමන ආයතනයත් ඒ සම්බන්ධයෙන් ස්වාධීන වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ සමාගමෙන් නෙමෙයි, පෞද්ගලික ලැබ් එකක් නෙමෙයි. ස්වාධීන ඖෂධ නියාමන අධිකාරිය ඉන්දියාවේ ජාතික ඖෂධ නියාමන ආයතනය ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලබා දීලා තියෙනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි මේ කාරණේ එක්ක නොදැන එක්ක දැනගෙන කියන්න උත්සාහ කරේ මොකද්ද? කාරණා දෙකක් කියන්න උත්සාහ කරා. එකක් තමයි කෙහෙලියගේ කාලේ ගෙනල්ලා තිබිච්ච දේවල් නෑ ගැටලුවක් නෑ කිව්වනම් කෙහෙලියලව හිරේ දාලා තියෙන බොරුවට වෙන්න ඕනේ. හරිද? කෙහෙලියලව හිරේ දාලා තියෙන බොරුවට වෙන්න ඕනේ. ඒක තමයි ඉස්මතු කරන්න ගිය එක කරුණක්. හරිද? අනිත් කරුණ තමයි ඒ කාලේ හොඳ නෑ කියන මතය හැදුවේ ආණ්ඩුව වටන්න කියලා. හරිද? හොඳ නෑ ඒ ඉමියුනෝග්ලොබින් ඒ කාලේ හොඳ නෑ කියන මතය හැදුවේ එවකට රජය වටන්න කියලා. ඒ නිසා ඒක පට්ටපල් බොරු. හරිද? ඒක පට්ටපල් බොරු. ඒ නිසා මේ කතාව දන්න සියලු දෙනා දන්නවා ඒ කාරණේ බොරු. මොකද රජයක් වටන්න ගෙනාපු කතාවක් නෙමෙයි. අනික ඒක කිසිම දේශපාලන පක්ෂයක් හෝ වෙන කණ්ඩායමක් මැදිහත් වීමක් තිබෙන්නේ නැහැ. ඒකට ස්වාධීන සිවිල් සංවිධාන තමයි ඒ මොහොතේ ඒ කාර්යය සඳහා මැදිහත් වීම කරේ. හරිද? ඒ සක්‍රීය මැදිහත් වීම කරේ සිවිල් සංවිධාන. කෙහෙලියලා හිරගත කරන තෙක් හරිද? දක්ෂිණ බන්ධනාගාරගත කරන තෙක් අත්අඩංගුවට ගන්න තෙක් ඒ සටන අත් නොහැර හිටියේ. හරිද? ඒකේ ගෞරවය අයිති වෙන්න ඕනේ ඒ සිවිල් සංවිධාන වලට. හරි? සිවිල් සංවිධාන. හැබැයි වර්තමානයේ මේ ප්‍රශ්නය එහෙම් පටලවලා මෙහෙම් පටලවලා එතනින් කැල්ලයි මෙතනින් කැල්ලයි අරගෙන යථා තත්ත්වය වසන් කරලා ඇත්ත වෙනස් කරලා ඇත්ත විකෘති කරලා හරිද බොරුව ජනගත කරන්න හැදුවේ මේ යම් මාධ්‍ය ආයතන කීපයක් සහ සමාජ මාධ්‍ය නඩයක්. හරිද? ඔවුන්ට අවශ්‍ය උනේ ඔවුන්ට තේරෙන්නේ මේ වගේ තත්ත්වයක් ඇතුලේ රජයක් අපහසුතාවයට පත් කරන එක නෙමෙයි. මේ සෙල්ලම් කරන්නේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක කියලා. අන්තිමට වැඩේ තේරුණා දිගහැරලා එනකොට නෑ වැඩේ අල වෙලා තියෙන්නේ කියලා අන්න තමන්ගේ ප්‍රවෘත්තිවල ලොකු කාලයක් ගන්නව මොනවාද? කියපු දේ කියපු බොරුව නෑ අපි කිව්වේ මේකයි කියලා නැවත හරවන්න. හරිද? නැවත හරවන්න. ඒක සාධාරණීකරණය කරන්න. නෑ අපි ඒක නෙමෙයි කියන්නේ අපි කිව්වේ මේකයි කියලා දඟලන සෑහෙන ප්‍රමාණයක්. හරිද? ඒ නිසා ඉමියුනෝග්ලොබින් කාරණේ ගත්තට පස්සේ හරිද? දැන් අද වෙනකොට එකක් වර්තමාන කතාව බොරු ඒ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරිය පැහැදිලි ප්‍රකාශයක්කට නිකුත් කරලා තියෙනවා. පැහැදිලි කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා කිසිවෙක් බිය යුතු තත්ත්වයක් නැහැ. මොකද කෙහෙලියලගේ කාලේ ගෙන ආපුවා කිසිවක් පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ ආපු යම් සංකූලතා ඇති වෙච්ච ඒ සමාගම් පිළිබඳ විශේෂ පරීක්ෂණයක් කරලා මේ වෙනකොට ඒ පිළිබඳ යම් නිවැරදි ස්ථාවරයකට ඇවිල්ලා තියෙනවා. හරි? නිවැරදි කර ගැනීමකට ඇවිල්ලා තියෙනවා. ඒක තුල දැන් ඒ කටයුතු ඉස්සරහට කරගෙන යනවා. අනිත් එක තමයි කෙහෙලියලගේ කාරණේ ගත්තාම මේ වෙනකොට නීතිපතිවරයා විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීලා තිනවා කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට මේ සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍ර ගොනු කරනවා කියලා එම නඩුව විභාග කරන්න ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් නම් කිරීම සිද්ධ කරන්න කියන කාරණේ මේ වෙනකොට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා තියෙනවා. ඒ නිසා දැන් කෙහෙලියලගේ කාරණේට යන්න පුළුවන් කරන්න පුළුවන් ඉහළම දේ අධිකරණ ශේෂ්ත්‍රය තුළ සිද්ධ වෙමින් පවතිනවා. ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් ඉල්ලලා තිනවා නීතිපතිවරයා විසින් මේ කෙහෙලියලගේ කාරණය විභාග කිරීම සඳහා. අනිත් එක තමයි දැන් අපි දැක්කා මේ වෙනකොට අධිකරණ අමාත්‍යවරයා විසින් කරපු කතාවක් පිළිබඳ ලොකු
අදහසක් යනවා. ලොකු කතාවක් යනවා. කතා බහක් ඇති වෙලා තිනවා අපිත් ඉන්න ගෲප් කීපයක. අපි දැක්කා ඊට අමතරව පාර්ලිමේන්තුවේ අපි දැක්කා ප්‍රවෘත්තිවල අපි දැක්කා විවිධ දේශපාලඥයන් විසින් මේ සම්බන්ධයෙන් කියන කතාව දැක්කා. මෙතනදී හර්ෂ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයාව සුද්ධ කරන්න හෝ ඔහුව සාධාරණීකරණය කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ මේ කාරණය සම්බන්ධයෙන්. හරිද? හැබැයි හර්ෂ නානායක්කාර මේ සම්බන්ධයෙන් කියන මේ වීඩියෝවේ තියෙන මේ පුංචි ක්ලිප් එක අපි බලලා ඉමු. එවතුමා දැන් මේ වෙනකොට වරුන්ට දඬුවම් දෙන කතන්දරය පොඩ යනවා. කොහොමද ඒකේ ප්‍රතිඵල සහ මිනිසුන් දකින්නේ මොන වගේ ආකාරයකද? දැන් මෙහෙමයි අපි පොරොන්දු වෙච්ච දේ තමයි අපේ රජයක් යටතේ අපරාධ ජූරිසන තෝරන ලබන සියලු දෙනාම අධිකරණය හැමෝට පවුනවා කියන එක අපි කිව්වා. ඒ වැඩේ දැන් අපි කරන්න පටන් අරගෙන තිබෙනවා. ඇවිල්ලා පළවෙනි මාස තුනෙන්ම ජනතාව නොයසිල්ලෙන් බලන් ඉඳලා අපටත් දැන්නා මේක ඉක්මනට මේක කරන්න නැහැ කියලා. නමුත් අවංකම කතාව තමයි යම් විමර්ශන කරලා මේක කරගන්න යම් කාලයක් යනවා. නමුත් දැන් පැවරෙන නඩු අනුව ඔබට බලනකොට පේනවා ඇති කිසිදු බලපුලුවන්කාරයෙක් බේරලා අපි නඩු දාන්නේ නැහැ. ඒ වගේම තවත් දරු ගණනාවක් තියෙනවා නීතිපති විසින් විමර්ශනය කරනු ලබන, පොලිසිය විසින් විමර්ශනය කරනු ලබන, නීතිපති උපදෙස් දෙනු ලබන. අධිකරණ නැමැති වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමත්, නීතිපතිගේ ස්වාධීනත්වය තහවුරු කිරීමත්, ඔවුන්ට ඔහුගේ රාජකාරිය බයක් නැතුව කරගෙන යන ඉඩ හැරීම තුළ තමයි මගේ අමාත්‍යාංශ සාර්ථකත්වය පවතින්නේ. එහි සාර්ථකත්වය යම් ප්‍රමාණයකට පේනවා. මහින්දානන්ද අලුත්ගමගේ නඩුවේ ඔබ හිතනවාද ජාතික ජනබලවේග ආණ්ඩුවක් හැර වෙනත් ආණ්ඩුවක් බලයේ හිටියා නම් ඔය තීන්දුව ලැබෙයි කියලා? මම හිතනවා නෑ, මගේ පෞද්ගලික මතය. ඒ ඇවිල්ලා නඩුකාරතුමන්ලා අපිට උදව්වක් කරා නෙමෙයි. පළවෙනි වතාවට අපි හදලා තියෙනවා වටපිටාවක්. අධිකරණ වල විචාරතුමන්ලාට තමන්ගේ හෘද සාක්ෂිය අනුව, තියෙන නීති රීති අනුව බය නැතුව තීන්දුව දෙන්න අපි වාතාවරණයක් හදලා තියෙනවා. අද ඕන පොලිස් ධාරියෙක් අහන්න, ඉහළධාරියෙක් අහන්න, මන්ත්‍රීවරු අවතුරු කෝල් කරලා ඒගොල්ලන්ට හිරිහැර කරනවා, බලපෑම් කරනවා, නඩුකාරතුමෙක්ගෙන් අහන්න. එහෙම වෙන්නේ නැහැ. ඉතින් අපි එදා ඉඳන් කිව්වා මේ ස්වාධීනත්වය හදලා දුන්නපුවම නඩුකාරතුමන්ලා ඒගොල්ලන්ගේ රාජකාරියක ඒ දේ තමයි මේ දකින්නේ. ඉතින් ඒ දේ පහසු කළා තව ඉදිරියට වේගවත් කරන එක තමයි අධිකරණ අමාත්‍යාංශයේ බලාපොරොත්තු තියෙන. නමුත් ඒක අධිකරණ අමාත්‍යාංශ වෙට කොටසක් ඒක පැහැදිලිව කියන්නට ඕන. අධිකරණයේ වගකීම වෙන්නේ නඩු ඉක්මන් කිරීමත්, ස්වාධීනව මේ ආයතන පවත්වාගෙන යන සහාය දීමත්, ඒ පොලිසියට එතකොට නඩුකාරතුමන්ලා නීතිගත තමන්ගේ රැකියාව බියකින් තොරව කරන්න ඉඩ දීමත්. මේ සියල්ලම අපි කරනවා. අයි කවදාවත් මේ අවුරුදු 5 ඉවරනකොට මිනිස්සු වෙන ආණ්ඩුවක් ගැන හිතන්නේ නැති තරමට අපි මේක ගේනවා. හැබැයි අපිට වේගවත් කරගෙන යන්න බැරිලා තියෙනවා. මීට වඩා වේගවත් වුණා නම් හොඳයි. නමුත් හැම දෙයකටම අවශ්‍ය මොකක්ද? විශ්වාසය සහ ඉවසීම. දේශපාලනිකව පරිගන්නවා කියන එකයි වැරද්දට හිර යනවා කියන කතන්දර දෙකක්. ඒකයි මම කලින් පැහැදිලිවම කිව්වේ අපේ ආණ්ඩුවේ වගකීම තියෙන්නේ පොලිසිය විමර්ශනයෙන් පස්සේ පුද්ගල අධිකරණ ඉදිරිපත් කරන එක. එකම ප්‍රශ්නේ මේකනේ. පොලිසියටත් වඩා නීතිපතිටත් වඩා අපිටත් වඩා තමන් කරපු හොරකම් ගැන තමන් තමයි වැඩියෙන්ම දන්නේ. එතකොට ඒගොල්ලන්ට මේ වෙලාවේ නේද දේශපාලනිකව සුදු කොළ පොඩි නේද වට්ටක් හැම පේනවද කියන්න මා දන්නේ නැහැ. කෙසේ වෙතත් මේ එකක්වත් දේශපාලනික නැහැ. අපි ජනතාවට දී පොරොන්දු. ඔවුන් වැරදි කරලා නම් ඒ දඩුව මිදීවි, වැරදි කරලා නැත්තම් ඔවුන් නිදහස් වෙයි. අපි කොයි අවස්ථාවකවත් එහෙම දේශපාලන පරිගැනීම් වලට යන්නේ නැහැ. ඔය බීතියෙන් කෑ ගහන්නේ ඒගොල්ලන්ගේ කාලය ඉවර වෙගෙන එනවා. අන්න ඒ මරලතෝනිය හැර මුල මොකුත් නෙමෙයි වෙන්නේ. මේ මරලතෝනියක් ඇහැ. ඕක ගණන් ගන්න ඕනේ නැහැ. තාටියක් කෑ ගහලා. හරි. දැන් ඔබ ඒක දැක්කනේ. දැන් මේකෙදී හරි පැහැදිලි. හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා කියන්නේ අපේ මාලිමාවේ ආණ්ඩුවක් නොතිබ්බනම් මෙහෙම නඩු තීන්දුවක් හම්බ වෙන්නේ නැති වෙයි කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඔවුන් කියනවා අධිකරණය ඇතුළේ ආයතන වලට ස්වාධීනව කටයුතු කරගෙන යන්න පුළුවන් පරිසරය හදන එක තමයි අපේ මුඛ්‍ය කාර්යය වෙන්නේ. අපේ ප්‍රමුඛ කාර්යය වෙන්නේ. හරිද? මොකද මේ රටේ මිනිස්සු මැරලා නොහිටිය නම් මේ නීති ශාස්ත්‍රයේ ඉන්න නීතිඥවරු, අධිකරණ ශාස්ත්‍රයේ ඉන්න විනිශ්චයකාරතුමන්ලා මේ කට්ටිය මැරිලා නොඉපදුනා නම් අපි දන්නවා ඕනතරම් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හයිකෝට් ජජස්ලට කෝල් කරලා තිබෙන්නේ නැද්ද සමහර කාරණා සම්බන්ධයෙන්? මහේස්ත්‍රාත්තුමන්ලා තුමියන්ලා තමන්ගේ හෘද සාක්ෂියට පොඩ්ඩක් සවන් දීලා බැලුවොත් මේ වෙනකොට ලංකාවේ ඉන්න මහේස්ත්‍රාත්තුමන්ලා තුමියන්ලා කී දෙනෙක්ට දේශපාලන අධිකාරියේ යම් කාලවලදී දුරකථන ඇමතුම් ලැබිලා ඇද්ද? ලැබිලා ඇද්ද? නැති කට්ටිය ඇති. හැබැයි ලැබිච්ච කට්ටියක් ඉන්නවා කියන එක හැමෝම මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය දන්නවා. හරිද? ඉන්න කට්ටිය දන්නවා. ඒ කියන්නේ එහෙම බලපෑම් තිබ්බා. හරිද? එහෙම බලපෑම් තිබ්බා. හරිද? එහෙම බලපෑම් තිබ්බා. බලපෑම් නොතිබ්බ දනුත් තිබ්බා. බලපෑමුත් තිබ්බා.
හරි. එතකොට නඩු 30 40 ගණන් අල්ලස් කොමිසම අයින් කරගත්තේ නැද්ද තාක්ෂණික කාරණා කියලා? හරිද? නීතිපති දෙපාර්තමේන්තුව නඩු කීයක් අයින් කරගත්තද? හරිද? ඒ වගේ ප්‍රශ්න තියෙන. කියන්නේ යම් කට්ටිය ඇයි ඒක කරේ? ඇයි ඒ නඩු අයින් කරගත්තේ කියලා නීති ශාස්ත්‍රයේ ඉන්න අය ප්‍රශ්න කරේ නැද්ද? අපි හැමෝටම සමහරක් කාරණා පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ආවේ නැද්ද? ආවා. ඒ නිසා එහෙම පරිසරයක් තිබ්බ රටක් නෙමේක ඇවිල්ලා. ඒකෙන් අපි හැමෝම කතා කරේ අධිකරණයේ ස්වාධීනතාවය ගැන. අපි හැමෝම පොරබැදුවේ නීති ආධිපත්‍යයට. අපි හැමෝම ඉල්ලුවේ නීතියේ පාලනය. හරිද? ඒ නිසා එහෙම පරිසරයක් ඇතුලේ හරිද? එහෙම පරිසරයක් ඇතුලේ තමයි මහින්දානන්දගේ සහ නලින් ප්‍රනාන්දුගේ නඩු තීන්දුව එන්නේ. එතකොට අධිකරණ අමාත්‍යවරයා කියනවා මාලිමාවේ ආණ්ඩුවක් නොතිබ්බනම් මෙහෙම නඩු තීන්දුවක් එන්නේ නැති වෙන්න තිබ්බා කියන එකයි යා කියන්නේ. හරිද? හැබැයි මේක ගන්නෙ කොහොමද? මම දැක්ක චාම්පික රණවක නේ මම කියන්නේ පචෝරිස්ලා. පච ජනගත කරන්න උත්සාහ කරන පචෝරිස්ලා. හරිද? ඇයි? මොකද්ද කියන්නේ? එයාලා කියනවා අධිකරණයට බලපෑම් එල්ල කරනවා. විනිශ්චයකාරවරුන්ට බලපෑම් නෑ. ඒක නෙමෙයි හර්ෂන් නායකකාර කියන්නේ. අධිකරණයට අපි බලපෑමක් කරේ නෑ කියන එකයි කියන්නේ. හරිද? අපි විනිශ්චයකාරතුමාලට බලපෑමක් කරේ නෑ කියන එකයි කියන්නේ. හැබැයි මම දැක්ක මනෝජ් ගමගලා හර්ෂණ කවුද ඒ අතරතුර හිටියා පාට්ලි චම්පිකලා නේ ඔය වගේ කීප දිනක් අපි දැක්කා එක එකනා කියනවා මොනවද කියන්නේ දයාසිරිලා අපි දැක්කා කියනවා නේ ඔය පචෝරිස්ලා මේ කාලේ හරිද මොනවද කියන්නේ එයාලා කියනවා අධිකරණයට බලපෑමක් කරා කියන එකයි හර්ෂණ නායකකාරයේ කතාවෙන් ගම්මේ වෙන්නේ කියලා නෑ ඒක නෙමෙයි හර්ෂණේ කතාවෙන් ගම්මේ වෙන්නේ හර්ෂණ නායකකාරයේ කතාවෙන් ඒක නෙමෙයි ගම්මේ වෙන්නේ හර්ෂණ නායකකාරයේ කතාවෙන් ගම්මේ වෙන්නේ අධිකරණයට බලපෑමක් කරේ නෑ කියන එක හැබැයි පචෝරිස් සෙට් එකක් එළියට බහලා කියන්න උත්සාහ කරනවා නෑ අධිකරණයට බලපෑමක් කරලා තියෙනවා කියලා. ඒක නෙමෙයි මේ කතාව ඇතුලේ තියෙන්නේ. හරිද? හැබැයි මොන වුණත් මම හිතනවා අධිකරණ ඇමති හැටියට හර්ෂණ නායකකාර අමාත්‍යවරයා ඒ කතාව නොකලා නම් හොඳයි කියලා. ඒක මගේ පුද්ගලික අදහස. හරිද? ඒ කතාව නොකලා නම් හොඳයි කියලා. මොකද ඒක එතකොට වෙන්න තිබ්බද ඒ විදිහට කියලා ඉවරයි. හැබැයි හර්ෂණ නායකකාර කිසිම තැනක් කියන්නේ මම දැක්කා පාට්ලි චම්පික් කියන මම පොර වෙන්න කියන්නේ නෑ. හර්ෂණ නායකකාර කිසිම තැනක් කියන්නේ මම අධිකරණ ඇමති හින්දා තමයි මේ නඩු තීන්දුව එහෙම උනේ නෑ එහෙම එකක් නෙමෙයි කියන්නේ මාලිමාවේ ආණ්ඩුවක් රජයක් ගැන කතා කරන්නේ තනි පුද්ගලයෙක් ගැන නෙමෙයි හර්ෂණ නායකකාර එතන තනියම ඇවිල්ලා තමාට ක්‍රෙඩිට් එකක් දාගන්න වැඩක් නෙමෙයි කරන්න හදන්නේ එයා කියන්න හදන්නේ අපි මිනිස්සු ඉල්ලුවා ස්වාධීන අධිකරණයක් මිනිස්සු ඉල්ලුවා නීති ආධිපත්‍යයක් සහිත රටක් මිනිස්සු ඉල්ලුවා නීතියේ පාලනයක් සහිත රටක් අන්න ඒ පරිසරය ඒ ආයතන වලට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් පරිසරය අපි නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ නඩු තීන්දුව දෙන්න විනිශ්චයකාරවරු පැකිලෙන්නේ නැත්තේ. හරිද? පැකිලෙන්නේ නැති. ඒක කියන්නේ මතක තියාගන්න මේක එහෙම රටක් වෙලා තිබ්බ හින්දා. හරිද? මේක එහෙම රටක් වෙලා තිබ්බ හින්දා. විනිශ්චයකාරවරුන්ට පැහැදිලිව දේශපාලඥයෝ බලපෑම් කරා කියලා. මේ ලංකාවේ ඉතිහාසයේ පැහැදිලි. එහෙම සිද්ධ තියෙනවා. එහෙම නැහැ කියන්න බෑ. දන්න කට්ටිය දන්නවා. එහෙම තිබ්බ කියලා. එතකොට දැන් කියන්නේ නෑ දැන් එහෙම වෙන්නේ නෑ. දැන් විනිශ්චයකාරවරු හදවතට එකඟව නීතියේ රාමුවට යටත්ව හරිද? Tamanට පැවලා තියෙන අධිකරණ මනස පාවිච්චි කරලා Taman ඉදිරියේ දිගැරිච්ච සාක්ෂි විශ්ලේෂණය කරලා හරිද? ස්වාධීනව තීන්දුව ලබා දීම සිද්ධ කරනවා. ඒක තමයි මන් නම් දැනෙන විදිහට හර්ෂණ නායකකාර කියන්න උත්සාහ කරේ. හරිද? හර්ෂණ නායකකාර කියන්න උත්සාහ කරේ. ඒ නිසා එතනදි කිසිසේත්ම අපිට පේන්නේ නැහැ හර්ෂණ නායකකාර අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් කරා කියලා. හරිද? බලපෑමක් කරා කියලා. හැබැයි මේ වටේ පිටේ තියෙන කතාවත් එක්ක මං කලිනුත් කිව්වා වගේ මං දැනුත් හිතනවා හර්ෂණ නායකකාර අධිකරණ අමාත්‍යවරයා ඒ කතාව නොකිය හිටියානම් වඩා සුදුසුයි කියලා. හැබැයි ඒක කිව් එකෙන් මං අවසන් කරන්නේ කිව් එකෙන් හර්ෂණ නායකකාර කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එකෙන් ගම්මේ වෙන්නේ නැහැ. ඔහුගේ කතාවෙන් ගම්මේ වෙනවා. බැලුවනේ දැන් වීඩියෝ එකම දැන් මේකයි. හරිද? කතාවෙන් ගම්මේ වෙන්නේ නැහැ. හර්ෂණ නායකකාර එහෙම අධිකරණයට බලපෑමක් කරන්න තමයි කරා කියලා හෝ කරන්න තමයි එකෙන් අදහස් කරේ කියලා කිසිසේත් එකෙන් අදහස් වෙන්නේ නැහැ. අනිත් එක පච ජනගත කරන්න පච කියන පචෝරිස්ලා කල්ලුත් අපි දැක්කා පාට්ලි චම්පික නේ ඊට පස්සේ ගම්මන්පිල විමල් වීරවංශ දයාසිරි ජයසේකර මේ දවස්වල තව ඒ වගේ ඉන්න ඕන තරම් හරිද පච පිට පච කියනවා
මොකටද? පච මේ ආණ්ඩුව පච කිව්වා කියලා ජනගත කරන්න. ආණ්ඩුව පච කිව්වා කියලා ජනගත කරන්න උන් සෙට් එක එකතු වෙලා පච කියනවා. එහෙම පචෝරිසන් සෙට් එක කන්න දැන් සෙට් වෙලා ඉන්නවා. හරිද? දැන් දයාසිරි ඇනගත්ත කතාව මොකද්ද? දයාසිරි ඇනගන්නවනේ හොම්බෙන් යන්නම. මොකද්ද? උතුරු මැද පළාත් සභාවේ වාහන වෙන්දේසිය පිළිබඳව. හරිද? දයාසිරි කියනවා මිලියන 28කට තමයි වාහන 12ක් දීලා තියෙන්නේ කියලා. හරිද? වාහන 12ක් දීලා තියෙන මිලියන 28කට කියලා. හැබැයි උතුරු මැද ආණ්ඩුකාරතුමාට මේ වැඩසටහනට කලින් අපි කතා කරා, මම පුද්ගලිකවම කතා කරා වසන්ත ජිනදාස මහත්මයාට, හිටපු මහාධිකරණ විනිශ්චයකාරතුමා, හරි උතුරු මැද ආණ්ඩුකාරතුමාට කතා කරාම පැහැදිලිව කිව්වේ මේ වාහන ටික මිලියන 918කට විතර තමයි තක්සේරු වෙලා තියෙන්නේ. හරිද? ආණ්ඩුවේ තක්සේරුව මිලියන 18ක් විතර. හැබැයි 918ක් විතර. හැබැයි මිලියන 1236කට, හරිද? මිලියන 1236කට තමයි මේ වාහන ටික විකිණිලා තියෙන්නේ. හරිද? දයාසිරි කියන්නේ කීයද? මිලියන 28යි ගියේ කියලා. හරිද? මිලියන 1236කට විකුණපු වාහන මිලියන 28කට වික්කා කියනවා. ඒක එක වාහනයක් ගැන කියනවා ලක්ෂ 50කට 80කට දුන්නේ කියලා. හරිද? BMW වාහනයක් ගැන, X5 එකක් ගැන. ඒක ලක්ෂ 216කට වැඩි ගානකට වික්කා කියලා පැහැදිලි උතුරු මැද ආණ්ඩුකාරවරයා කියනවා. පැහැදිලිව ඒ සංඛ්‍යා ලේඛනත් එක්ක තියෙනවා. දැන් මොකද උනේ? අන්තිමට වෙන්නේ දයාසිරිට ඇවිල්ලා ප්‍රසිද්ධියේ සමාව ගන්න සිද්ධ වෙනවා. ඇයි? උතුරු මැද ආණ්ඩුකාරතුමා පැහැදිලිව කිව්වා ඒ සම්බන්ධයෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. දයාසිරි ජයසේකරත් නීතිඥයෙක් විදිහට දන්නවා උතුරු මැද ආණ්ඩුකාරයා හිටපු මහාධිකරණ විනිශ්චයකාරවරයෙක් ඔහු නීතිය හොඳටම දන්නවා කියලා ඒ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒ නිසා වහාම තමා ගත්ත ප්‍රකාශය හකුල ගත්තා. මේක කරේ තියාගෙන ගිය මාධ්‍ය ආයතන කීපයක් ඉන්නවා. හරිද? මාධ්‍ය ආයතන කීපයක් ඉන්නවා. සමාජ මාධ්‍ය ඔස්තාල්ලා ටිකක් හිටියා. දැන් එයාලටත් මේක අකුල ගන්න වෙයි. අනිත් පැත්තෙන් ගත්තාම විමල් වීරවංශ මම ඊට කලිනුත් කිව්වා ස්වාධීන අභිචෝදක කාර්යාලය ගැන පට්ට පචයක් ජනගත කරන්න උත්සාහ කරනවා. පට්ට පචයක්. එයා කියනවා ඩයස්පෝරාවේ වුණ කමටයි මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. ඩයස්පෝරාවේ වුණ කමටයි මේ ස්වාධීන අභිචෝදක කාර්යාලය ගේන්න යන්නේ කියලා. හරිද? ඊට පස්සේ අපි දැක්කා පාට්ලි චම්පික දිගටම හරිද අසත්‍ය ජනගත කරමින් යනවා. හරිද? දේශපාලනිකව යාගේ ස්ට්‍රැටජි එකක් වෙන්න පුළුවන්. ගම්මන්පිල කතා කරන්න දෙයක් නැහැ. හරිද? කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ වෙනකොට පචෝරිස සෙට් එකක් සෙට් වෙලා පච ජනගත කරන්න උත්සාහ කරනවා. මොකක් හින්දාද? ආණ්ඩුව විසින් පච කිව්වා කියලා තහවුරු කරන්න. අවසානයේ මොකක්ද වෙලා තියෙන්නේ? ආණ්ඩුව විසින් පචයක් කියලා නැහැ. හැබැයි උන් සෙට් එක එකතු වෙලා පච කිව්වා කියලා මේ වෙනකොට මිනිස්සුන්ට අවබෝධ වෙලා හමාරයි. ඒ නිසා ආණ්ඩුවට පචයා කී ඉඳලා නේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට පච කී ඉඳලා දැන් පච කියන්න ගිහිල්ලා මේ සෙට් එකම කිච වෙලා ඉවරයි. හරිද? කිච වෙලා ඉවරයි. ඒ නිසා දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මිනිස්සු එයාලා කියන දේ පිළි නොගන්න තැනටපත් වෙලා තියෙනවා. හරි? දයාසිරිලා විමල් වීරවංශලා ගම්මන්පිලලා පාට්ලි චම්පිකලා මේ ඉන්න එකීමකී නොකී සෙට් එක දැන් මේ ගොන්න ඇතුලේ මිනිස්සු තේරුම් අරන් තියනවා මුන් මේ කියන්නේ උන්ගේ දේශපාලන වැඩේ කරලා කොහොම හරි බඩ වියතරක් ගන්න දේශපාලන ඉස්සරහට යන්න ඕනි කියන අදහසින් උන් සෙට් එක එකතු වෙලා තව ආණ්ඩුව විසින් කිව්වා කියන බොරුවක් ආණ්ඩුව විසින් කිව්වා කියලා බොරුවක් ජනගත කරන්න උන් විසින් බොරු රොත්තක් එළියට ඇද බානවා කියන කාරණේ දැන් මේ වෙනකොට තහවුරුලා ඉවරයි. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට කියනවා සබුද්ධික වෙන්න. ඕන ජරාගොඩක තියෙන 750ක රුපියලක් හරි දිවෙන් ගන්න පුළුවන් දේශපාලඥයෝ කොට්ටාශයක් බොරු ජනගත කරමින් සිටිනවා. බොරු ජනගත කරන්න උත්සාහ කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් ඔවුන් බොරු වැලක් මේ සමාජයට මුදා හරිමින් සිටිනවා. ඒ නිසා හදවත කියන දෙයට එහා ගිය මොලේට මේ අදාළ කාරණා ටික එකතු කරගෙන ඇත්ත తත්වය මොකද්ද? පවතින తත්වය මොකද්ද? එහි යථාර්ථය මොකද්ද? කියන දෙයට එහා ගිය දෙයක් මේ තුල අන්තර්ගත වෙලා තියෙනවද නැද්ද කියන කාරණය පිළිබඳ සැලකිලිමත් වෙන්න කියන කාරණේ පැහැදිලිව කියනවා. ආණ්ඩුවට කවවාදයක් දෙනවා. කරුණාකරලා මිනිස්සුන්ට බොරු කියමින් යන මේ විපක්ෂයේ නඩේ ජනගත කරන්න හදන බොරු වලට ෂණික උත්තර දීලා ඒවල ඇත්ත తත්වය, ඒවල ඇත්ත කතාව මිනිස්සුන්ට ගේන්න වැඩපිළිවෙලක් ආණ්ඩුව වහම සකස් කරගත යුතු වෙනවා. නැත්තම් හරිද? එහෙම නැත්තම් අපි හැමෝම අහලා තියෙනවා එකක් අර වර්ණපාල තියරිය කියලා එකක් තියෙනවානේ.
තමන්ට ඕන දේ කරගන්න ගියාම හා වර්ණපාල කියලා අන්තිමට ඒ කෙල්ලගේ කැමැත්ත ගත්ත කාරණේ අපි දන්නවා. අනිත් කාරණේ තමයි ගොබෙල්ස් න්‍යාය කියන එක අපි දන්නවා. එකම දේ බොරුව වුණත් හරි අකණ්ඩව කියලා කිව්වහම මිනිස්සු එක ඇත්තක් විදියට මිනිස්සුන්ගේ මනසේ ඒක රෙජිස්ටර් කරගන්නවා. හරිද? මනස රෙජිස්ටර් කරගන්නවා. ඒ නිසා ආණ්ඩුවට වක්කීමක් තියෙනවා මිනිස්සුන්ට ඇත්ත දැනගන්න තියෙන අයිතිය සුරක්ෂිත කරන්න. මිනිස්සු බොරුව නිසා ඇඳ නොවෙන්න කටයුතු කරන්න මේ ආණ්ඩුවට වක්කීමක් තියෙනවා. ඒ වක්කීම හරියට ඉෂ්ට කරන්න කියන කාරණේ කියනවා. මිනිස්සුන්ට පුරවැසියන්ට අපි කියනවා පැහැදිලිව අවදියෙන් ඉන්න. ඒ නිසා පැහැදිලිව අපි ජනතාවට දැන් කියනවා ඔබ සබුද්ධික වෙන්න, ඔබ අවදියෙන් ඉන්න. මොකද තමන්ගේ කාර්යය කර ගැනීම සඳහා ඕනෑම බොරුවක් කියන්න පුළුවන් මට්ටමට විපක්ෂයේ නඩයක් පත් වෙලා තියෙනවා. ඔවුන් ඒ සඳහා න්‍යාය පත්‍රයන් සහ සමාජ මාධ්‍ය ජාලා සහ ප්‍රචාරක ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. හැබැයි ඔබට මට අපි හැමෝටම අවශ්‍ය වෙච්ච ක්‍රම වෙනස සහිත රටක් නිර්මාණය කරගන්න අපි හැමෝම අවදියෙන් සිටිය යුතුයි කියලා මේ මොහොතේ අපි ඔබට මතක් කරනවා. බොහොම ස්තුතියි.